අද අපි යන්නේ එල්ල ප්‍රදේශයේ සුන්දර කඳු මුදුනක පිහිටා ඇති පින්බර කුබල්වල මහමෙවුනාවේ භාවනා මධ්‍යස්ථානයට. මෙම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 1300කට ආසන්න කඳු මුදුනක පිහිටා ඇත. මහමෙවුනාව බෞද්ධ ආරාම සම්ප්‍රදායේ ශාඛාවක් ලෙස අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2007 වසරේ මෙම සංඝාවාසය ආරම්භ කරන ලදී. අක්කර 48ක් පුරා පැතිරී ඇති බෞද්ධ ආරාමය වසර ගණනාවක කැපවීමෙන් පසු 2024 අගෝස්තු මාසයේදී නිම කරන ලදී. මෙම ස්ථානයේ ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ මෙම යුගයේ සත් බුදුවරුන් උදසාම වෙනුවෙන් ඉදිකරන ලද ලොව එකම ස්තූපය වන ශ්‍රී සත්බුදු මහා සෑයයි. මෙම ස්තූපය අඩි 120ක් උසින් යුක්ත වන අතර බිම් මට්ටමේ අඩි 20ක සිද්ධාස්ථාන කුටියකින් සහ අඩි 100ක ස්තූපයකින් සමන්විත වනවා. එහි ඉදිකිරීම සඳහා ගඩොල් මිලියන 1.8ක් පමණ භාවිතා කර ඇත. ඓතිහාසික මහියංගන මහා සෑයට සමාන උසකින් යුත් එය ඌව පළාතේ උසම ස්තූපය ලෙස සැලකේ. 2018 නොවැම්බර් මාස 18 වන දින මහා සංඝරත්නය සහ දහස් සංඛ්‍යාත සදහැවතුන් ඉදිරියේ ප්‍රධාන ධාතු මන්දිරය ඉදිකර ධාතුන් වහන්සේලා තැන්පත් කරනු ලදී. මෙම කුටිවල තථාගත බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බොහෝ රහතන් වහන්සේලාගේ ධාතු සහ තඹ තහඩු මත කොටා ඇති ත්‍රිපිටක ග්‍රන්ථ ඇතුළත් වේ. සෑම ස්තූපයක්ම බිත්තු සිතුවම්, මූර්ති, රන් වැඩ සහ කැටයම් වලින් සරසා ඇතිය හත් බුදුවරුන්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් නිරූපණය කරයි. ස්තූපයේ පාමුල සත්බුදු සිද්ධාස්ථාන ශාලාව පිහිටා ඇති අතර එය වර්ගාඩි 7000ක් ආවරණය කරයි. ඇතුළත ථායිරන්තයෙන් ගෙනෙන ලද පිරිසිදු රන් තහඩු වලින් ආලේප කර ඇති සත් බුදුවරුන්ගේ ජීවමාන ප්‍රතිමා ඇත. මොරගහ කන්ද ජලාශ ව්‍යාපෘතියෙන් ලබාගත් කුඹුක්ලී වලින් බිම සකස් කර ඇති අතර ශ්‍රී ලංකාවේ දෙවන උසම පන්සල් දොරටුව ලෙස පිළිගෙනෙන තනි ගසකින් කැටයම් කරන ලද දැවැන්ත ප්‍රධාන දොරටුවක් ශාලාවේ ඇත. සාම්ප්‍රදායික කැලණිය පන්නේ බිත්තු සිතුවම් වල සියුම් කැටයම් මගින් අභ්‍යන්තරය තවත් වැඩි දියුණු කර ඇත. කුබල්වල බෞද්ධ ආරාම බෞද්ධ අපගේ මුදුන් මල් කඩක් බදුය. එක්වරක් හෝ මෙම පින්බර සෑය වන්දනා කර පින් රැස් කරගන්න ඔබත් පෙමිනෙන්න කුබල්වෙල මහා සෑ පුදබිමට.